Hello guys, ඉතින් අද අපි යන්න හදන්නේ හැවෙනේල තියෙනවා හොල්මන් මන්දිරේ තියෙනවා. ඉතින් එහෙ පොසොන් කලාපෙකුත් තිබ්බා. දැන් අද අන්තිම දවස. අද ඉරිදා. ඉතින් අද 15 වෙනිදා දැන් අපේ බ්ලොග් channel එක පටන් ගන්න හරියටම දැන් මාසයක් වෙනවා අද වෙද්දි. දැන් අද මම හවස බ්ලොග් එකකුත් කරා ස්මෝල් බ්ලොග් එකකුත්. ඒකත් තව දවස් දෙකක් තුනක් විතර ඉඳි අනිවාර්යෙන් එඩිට් වෙනවා. ඉතින් අපි දැන් අද ඉන්නවා ලිෂාන්ගේ අක්කා ඉන්නවා. ඊට පස්සේ අපේ තව ඉන්නවා යසිරු ඉන්නවා. යෙසිත් නෑ අද. අද බ්ලොග් එකේදී යෙසිත් නෑ. එයාට පොඩි ප්‍රශ්නයක් කියලා දෙන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ තව ඉන්නවා සනුල ඉන්නවා. ඉතින් අද අපි හතර දෙනා තමයි යන්න ඉඳන් ඉන්නේ. බල් සනුල දෙන්න කියන්නේ. යාළුවනේ හොල්මන් ටිකක් යන ගමන් ඉන්නේ වෙනද? යාළුවනේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ පන්සල ගාවට. ඉස්සරහා හොල්මන් මන්දිරෙත් පේන්න තියෙනවා. තොරණකුත් තියෙනවා. සද්ද ටික තේනේ. අද මට මේ වීඩියෝ එකෙන් කොපිරයිට් එකකුත් සෙට් වෙයි දැන් අන්තිමට. බලමු ගිහිල්ලා. යාළුවනේ ඉස්සරහා රතු පාට ඇස් දෙකක් පේනවද මේ තියෙන හොල්මන් මන්දිරේ? උසාට සිත සැලකේවා දියුණු එකමුතු වැඩිහිටි සංකේත සියලු තනය එකතු කරගන්නවා ඔහුගේ තොරණට සභාපතිතුමා නයනිත ඇතින් යාළුවනේ ඔයගොල්ලෝ පේනවා මෙතන තියෙනවා හැවෙනේල පන්සලේ තොරණ ගුත්තිල ජාතකයේ තමයි මේක තියෙන්නේ. යාළුවනේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ පන්සල හැපැත්තේ තොරණක් තියෙනවා. දැන් වැඩිලා තියෙන්නේ එතනට ගිහලා කතා කරගන්න විදියක් නැහැ. මේකේ මෙතෙන්ටයි දැන් මේ සනුල බයලා ඉන්න හොල්මන් මන්දිරේට. දාලා යන්න වෙයි දන්නේ. දැන් යන්න ඕනේ හොල්මන් මන්දිරේට. මෙතන පොඩි ප්‍රශ්නකුත් වෙලා තියෙනවා. මේ මේකව ගෙන්න ගන්න විදියක් නැතුව ඉන්නේ. අර අතන ඉන්න බාන අර තණ්ඩර. හොඳටම බයලා ඉන්නේ මේලා. මේ අපි යන්ද? අපි යන්ද? හොල්මන් මන්දිරේට. මට ලම්බක් කතාවම ආයා යාළුවනේ බයලා ඉන්නේ දැන් මොකක් කරන්නද මන්ද? බලමු. අපි යන්නේ නේද? යා. යාළුවනේ දැන් අපි යන්න හදන්නේ හොල්මන් මන්දිරේට. යම් වෙන. අනේ මු බය වෙලා ඔය වීඩියෝ එකට යන්න බෑ මට යන්න බෑ මම යනවා සම්පූර්ණ ආරක්ෂාව සපයන පිටිපස්සේ යංකෝ ඈ ඕක මාරේ 11 විතරේ ඉන්නේ මේ යයි යන් ඕකේ මොනවද මේ අසිරුට ගෙදර යන්නත් ඕනේ කලින් හරි උඹලා බලයන්ම අද නිල්ලන්නේ බයද බය නෑ බං අද නිල්ලන්නේ අනේ මේ හරි අපි එනවා රකන එනවනේ ඕ හැබැයි මේ අපි එළියට එලා කෝල් එක දෙන්නම් ඈ ටිකක් ඉන්න කොල්ලෙන්න බෑ මෙතන මිනාට වරේ ඔය ඇවිල්ලා කෝල් එක අපි අතන ඉඳලා බෑනේ හරි අපි යන්නේ හරි බයිගුල අපි අපි ගියා හරි යන ටිකට්ස් ගත්තා යාළුවනේ සල්ලි දීලා බය නැන්න දෙවෙනි වතාව මේ යාළුවෝ මං මන්දිරේ ඇතුළට ආවා
වතුර. යාළුවනේ හොල්මන් කොපි ඉස්සරහට දාගන්න මේක දෙවිත එළියට වැඩි කර. रासिन लोग केला हां रासिन दो लोग हेटो दे दाना मशीन එක නැවතුණා ආවේ මුගේ ආ ටී-ෂර්ට් එක ආ යාළුවනේ සාන්ල මේ දැක්ක සුපිරි මාදල් එක අන්න අරගෙන යන්න දෙන්න what යාළුවනේ මෙතන සාන්ල රංගනවා දැන් තියාගෙන තන් ඇතුළට ආවේ නැහැ බය එකක දැන් කියවනවා ඔය අපි ටෝචාන් කියන අපිත් බය වෙනවා කලින් බ්ලොග් එකේ වුණෙත් ඒකනේ අපි දෙන්නනේ ආ හරවලන්නේ ඉතින් ඕපන් කරාට පස්සේ මේකෙත් බ්ලොග් එකක් ගේන්න ඕකේ මොනවද යාළුවනේ දැන් අපි දන්සලක් තියෙනවා මෙතන ෆ්‍රයිඩ් රයිස් අපි ඒකට ඇවිල්ලා ඉන්නේ දැන් හොල්මන් මන්දිරෙන් ඇත්තම කිව්වොත් අපිට හැම දැන් කලින් හොල්මන් මන්දිරෙත් බය වුණේ නැහැ හේතුව අපි ටෝච් ගන්න ගියේ දැන් ඉතින් මේකත් ඉතින් බුක්ටි විඳලා සම්මේලනයේ ෆොටෝ ටිකක් ගහ ගන්න දෙනවා ඒ ටිකත් ගහගත්තා කෙලින්ම ගෙදරට ලී වුණා පොදේ දින්නේ යාළුවනේ බත් එකක් බෙදුවන එක පිට්ටුවක් වගේ කමන්නේ පිනට දෙන්නේ කමු සන්ලගේ ෆ්‍රයිඩ් රයිස් එක්ක සන්ඩ ඇංගිලා මට කවුරු කියන්න මේ පිට්ටුව බත් එකක් තිනේ යාළුවනේ දැන් කාලේ වුණ දෙට යන්න හදන්නේ අන්න මල්ලියව ගයිස් මරු එදා මරු පොට් එකට සෙට් වුණා කණ්ඩත් ගියා පිට්ටුවක් වගේ එකක් තිබ්බේ නම් කවන්නේදි පින්නට දෙන්න දෙන්නේ අවුලක් නැහැ අපේ උන්ට කරන කා ගන්න බෑ මම ඉතින් ඕනේ මට ජරාවක් කන්න පුළුවන් යාළුවනේ ඔයාලට කා ගන්න බැරුණා කියලා ආරංචියක් ආවා ඔයාලට කා ගන්න බැරුණේ ඇයි අපි මේ වතුර බොන්න ආවා සන්ලගේ පොට් එකට අපි සන්ලගේ ෆයිටර් චැන්සල්ට ගියේ අම්මඩ ප්‍රවී
අපි වතුර කිව්වේ නෑනේ. ප්‍රවීන් කොහමද? කොහමද? ඒ දැනුතක් තියෙන්නේ? කොහමද? අදද? අද හොල්මන් මන්දිරයට ආව. අද හොල්මන් මන්දිරයට ආව. ඔව් බැලුවා. හෙට් ඈ? ගියේ නැද්ද? අපිට ඔට්ටු ගන්නේ. ටුටු. ඕකේ. මේ අපේ ෆෑන් කෙනෙකු සෙට් වුණා අපේ වීඩියෝ බලන්න. යාළුවනේ අපි දැන් බ්ලොග් එක ඉවර කරන්න දැන් මේ වැස්සක සෙට්ලා තියෙන්නේ. ඉතින් මිනිස්සුත් එනවා. ඉතින් අද බ්ලොග් එක ඉවරයි. අපේ බ්ලොග් channel එක කවුරු subscribe කරලා නැත්නම් බලන අයගෙන් මම කියනවා ඔයගොල්ලෝ subscribe කරගන්න. ඔයගොල්ලන්ට ඉස්සරහට හොඳ වීඩියෝස් ගේනවා අපේ බ්ලොග් එකෙන්. ඉතින් එහෙනම් අපේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. bye. What is that?